ආයිබෝවන් ජීවිතයට කතාවක් වෙනුවෙන් ඔයාව ආදරයෙන් පිළිගන්න. ඔයා කවදහරි මේ කියන තත්ත්වයන්ට මුණ දීලා තියෙනවාද. උදේ නැගිටිනකොටම ඇඟට මහන්සි. දවස පුරාම කිසිම බර වැඩක් කළේ නැතත් හවසට ගෙදරෙන්නේ ලොකු ගලක් උස්සගෙන හිටියා වගේ විඩාවකින්. කරන්න ඕන වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඇඳේ හරි සෝෆා එකේ හරි නැගිටින්න හිතෙන්නේ නෑ. හෙට ඉඳන් අනිවාර්යෙන්ම වැඩ පටන් ගන්නවා කියලා හිතනවා. හැබැයි ඒ හෙට කවදාවත් එන්නේ නෑ. අපි මේකට සාමාන්‍යයෙන් කියන්නේ කම්මැලිකම කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව බැලුවොත් කම්මැලිකම කියන්නේ ඇගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපේ මොලේ අපිට දාන ලොකු රැවටිල්ල. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ කතන්දරය හරහා මේ කම්මැලිකම කියන මානසික උගුලෙන් ගැලවිලා දවසම ඇක්ටිව් එකේ ප්‍රබෝධමත්ව ඉන්නේ කොහොමද කියලා. ඉතින් මේ විනාඩි කීපයේ කතාව අහලා බලන්න. ඔයාගේ ජීවිතෙත් වෙනස් කරගන්න පුළුවන් වෙයි. කතාව අවසානයේදී ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න වගේම තව කට්ටියට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ජීවිතේට කතාවක් අහන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලත් තියාගන්න. අපි එහෙනම් කතාව අහලා බලමු. විශ්ව කියන්නේ වයස අවුරුදු 26ක් විතර වෙන පරිගණකාශ්‍රිත රැකියාවක් කරන කෙනෙක්. එයා සතියකට දවස් 3ක්ම වැඩ කළේ ගෙදර ඉඳලා. work from home. විශ්වට ජීවිතේ ලොකු ඉලක්ක තිබුණා. එයාට ඕන වුණා මහත අඩු කරගෙන ෆිට්නස් සදාගන්න. ඒ වගේම වෘත්තීය විභාග කීපයක් පාස් වෙලා උසස් වීමක් ගන්නත් ඕන වුණා. මේ වෙනුවෙන් විශ්ව ලොකු මුදලක් වියදම් කරලා ගෙදරටම ට්‍රෙඩ්මිල් එකකුත් ගෙනාවා. විභාගයට ඕන කරන පොත් ඔක්කොමත් සල්ලි දීලා අරගත්තා. හැබැයි විශ්වගේ දවස ගෙවුනේ මෙන්න මේ විදියට. උදේ 7ට එලාම් එක වැදුනාම එයා ඒක ඕෆ් කරලා 8 වෙනකන් නිදාගත්තා. 8ට ඇහැරුණු ගමන් අතට ගන්නේ ෆෝන් එක. විනාඩි 45ක් Facebook එකේ TikTok එකේ බලනවා. ඊට පස්සේ කඩමුඩිය ලෑස්ති වෙලා ලැප්ටොප් එක ඉස්සරහා වාඩි වෙනවා. වැඩ කරන ගමන් පැයෙන් පැයට ෆෝන් එක බලනවා. හවස 5ට වැඩ ඉවරුණු ගමන් විශ්වට දැනුනේ පුදුමාකාර මහන්සිය. එයා ගිහින් සාලේ සෝෆා එකේ වැතිරෙනවා. අර ගෙනාපු ට්‍රෙඩ්මිල් එක උඩ දැන් තියෙන්නේ වේලන්න දාපු තුවායක් සහ ඇඳුම් ටික. මේසේ උඩ තියෙන පොත්වල දූවිලි බැඳිලා. විශ්ව තාමත් කියන්නේ අද මට මාර මහන්සි. ඔළුවත් රිදෙනවා වගේ. අද ටිකක් රෙස්ට් කරලා හෙට ඉඳන් අනිවාර්යයෙන්ම එක්සර්සයිස් කරනවා. පාඩම් කරනවා කියලා. හැබැයි මාස 6ක් ගියත් ඒ වැඩේ ආවේ නැහැ. විශ්ව හිටියේ ලොකු කලකිරීමකින්. එයා හිතුවා මම මහා කම්මැලි කිසිම උත්සාහයක් නැති කෙනෙක් කියලා. දවසක් හවස විශ්වගේ අතින් එයාගේ ෆෝන් එක බිමට වැටුණා. ඩිස්ප්ලේ එක සම්පූර්ණයෙන්ම කුඩු වුණා. ෆෝන් එක හදන්න දවස් 3ක් යනවා කියලා කඩෙන් කිව්වා. මොකද ඒකේ ඩිස්ප්ලේ එක පිටින් ගේන්න ඕන නිසා. විශ්වට දැනුනේ ලෝකෙ විනාශ වුණා වගේ හැඟීමක්. පළවෙනි දවසේ හවස වැඩ ඉවරුණාට පස්සේ විශ්ව පුරුද්දට වගේ සෝෆා එකට ගියා. හැබැයි බලන්න ෆෝන් එකක් නැහැ. ටීවී එකේ බලන්න දෙයක්වත් නැහැ. එයාට මාර කම්මැලි. පැය භාගයක් විතර සෝෆා එකේ සිවිලිම දිහා බලාගෙන හිටපු විශ්වට මේ නිකන් ඉන්න එක වදයක් වුණා. එයා නැගිටලා ගිහිල්ලා ට්‍රෙඩ්මිල් එක උඩ තිබුණු ඇඳුම් ටික අයින් කළා. නිකන් ඉන්න එකේ විනාඩි 10ක් මේක උඩ ඇවිදිනවා කියලා හිතාගෙන මැෂින් එක ඔන් කළා. විනාඩි 10න් නවත්තන්න හිතාන නැගපු විශ්ව එදා විනාඩි 40ක් ඇවිදලා. ඇඟට දාඩිය දාලා ලොකු සැහැල්ලුවක් දැනුණා. නාලා ඉවරුණු ගමන් එයාට පොතක් කියවන්නත් හිතුණා. එදා රෑ විශ්ව පැය 2ක් පාඩම් කරලා. දවස් 3ක් යනකල් විශ්ව මේ දේ දිගටම කළා. එයාට කිසිම මහන්සියක් දැනුනේ නැහැ. පුදුම ප්‍රබෝධයකින් එයා හිටියේ. 3 වෙනි දවසේ ෆෝන් එක හදාගෙන ගෙදර ආපු විශ්වට එකපාරටම ලොකු අවබෝධයක් ආවා. එයා කම්මැලි නෑ. එයාගේ ඇඟට මහන්සි නෑ. එයාගේ ශක්තිය, උනන්දුව සහ කාලය සම්පූර්ණයෙන්ම උරා බිලා තියෙන්නේ අර ෆෝන් එක සහ එයාගේ වැරදි පුරුදු ටික කියලා. එදායින් පස්සේ විශ්ව ෆෝන් එක පාවිච්චි කරන විදිය පාලනය කළා. අද වෙද්දි විශ්ව විභාගේ පාස් වෙලා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ඉතා ප්‍රබෝධමත්ව
ජීවත් වෙන තරුණයෙක් බවට පත්වෙන. විශ්වගේ කතාව අද අපි හැමෝගෙම ජීවිත කතාව වෙලා. කම්මැලිකම කියන්නේ අපේ චරිතයේ දුර්වලකමක් නෙමෙයි. ඒක අපේ මොලේ සහ පරිසරය හසුරුවන විදිහේ වැරද්දා. කම්මැලිකම නැති කරගෙන දවසම ඇක්ටිව් එකේ ඉන්න මම මේ දැන් කියන මනෝවිද්‍යාත්මක පාඩම් 4 ඉතාමත්ම වැදගත් වෙනවා. පළවෙනි එක ඩෝපමීන් මිත්‍යාව. ඇයි අපිට පාඩම් කරන්න ව්‍යායාම කරන්න මහන්සි. ඒත් පැය ගාණක් ෆෝන් එක ඔබන්න මහන්සි නැත්තේ. අපේ මොලය හැමතිස්සෙම හොයන්නේ ලේසියෙන් සතුටු ලැබෙන දේවල්. ෆෝන් එකක් බලද්දී මොලයෙන් ඩෝපමීන් කියන හෝමෝනය ඉතා ලේසියෙන් නිකුත් වෙනවා. ඒ නිසා මොලේ කියනවා මහන්සි වෙලා වැඩ කරලා සතුටු වෙන්න ඕනේ නෑ. සෝෆා එකේ ඉඳලා ෆෝන් එක බලන්න කියලා. විශ්වට ෆෝන් එක නැති වුණු ගමන් මොලේට ඩෝපමීන් ලැබෙන ලේසි ක්‍රමය නැති වුණා. ඊට පස්සේ මොලේ තීරණය කළා ව්‍යායාම කරලා හරි ඒ සතුට ලබා ගන්න. ඒ නිසා දවස පුරාම ඇක්ටිව් ඉන්න ඕනනම් උදේ නැගිට්ට ගමන් ඒ වැඩ කරන අතරතුර ෆෝන් එක බලන්න යන්න එපා. ඒක නවත්වන්න. ඔබේ ශක්තිය උරාබොන ප්‍රධානම සතුරා අයින් කරලා දාන්න. දෙවෙනි එක තමා ක්‍රියාවෙන් පෙළඹවීම ඇතිවීම කියන එක. අපි ගොඩක් දෙනෙක් කරන්නේ මට ආසාවක් උනන්දුවක් ආවහම මම වැඩේ පටන් ගන්නවා කියලා බලන් ඉන්න එක. හැබැයි මනෝවිද්‍යාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. උනන්දුව ආවහම වැඩ කරනවා නෙමෙයි. වැඩ කරන්න පටන් ගත්තාම තමයි උනන්දුව ඇති වෙන්නේ කියන එක. විශ්ව ට්‍රෙඩ්මිල් එකට නැංගේ ආසාවකින් නෙවෙයි. හැබැයි ඇවිදින්න පටන් ගත්තාම ඇඟට දැනුණු වෙහෙස නිසා එයා ඒක දිගටම කළා. කම්මැලිකමක් දැනෙන වෙලාවට හිතන්න එපා. මොලේට නිදහසට කරුණු දෙන්න ඉඩ දෙන්න එපා. කෙලින්ම නැගිටලා ඒ වැඩේ පටන් ගන්න. ක්‍රියාව ආරම්භ කළාම උනන්දුව ඉබේම හැදෙනවා. තුන්වෙනි එක තමා විනාඩි 2 නීතිය. ලොකු වැඩක් දිහා බැලුවාම අපේ මොලය බය වෙනවා. පැය 2ක් පාඩම් කරන්න ඕනේ. ඒක මහා ලොකු බරක්. එතකොට මොලේ කියනවා අද මහන්සි හෙට කරමු කියලා. මේකට තියෙන හොඳම විසඳුම තමා විනාඩි 2 නීතිය. පැය 2ක් පාඩම් කරනවා කියලා හිතන්න එපා. මම විනාඩි 2ක් විතරක් මේ පොත බලනවා කියලා පටන් ගන්න. විනාඩි 2ක් ව්‍යායාම කරනවා කියලා හිතන්න. ඕනම කෙනෙක්ට විනාඩි 2ක වැඩක් කරන්න කම්මැලි නෑ. හැබැයි අර විනාඩි 2 සම්පූර්ණ වෙද්දි කලින් කිව්වා වගේ ඔබේ මොලය ක්‍රියාකාරී වෙනවා. ගොඩක් වෙලාවට ඔබේ වැඩේ විනාඩි 30ක් 40ක් යනකම් දිගටම කරනවා. ආරම්භ කිරීම තමයි වැදගත්ම දේ. ඒකට තමා ලොකු එනර්ජි එකක් ඕන වෙන්නේ. හතරවෙනි පාඩම තමා පරිසරය නිර්මාණය කිරීම. කම්මැලිකමට තියෙන ප්‍රබලම ඖෂධය තමයි තමන්ගේ පරිසරය වෙනස් කරන එක. විශ්ව ට්‍රෙඩ්මිල් එක පාවිච්චි කරලේ රෙදි වනන්න. එතකොට ව්‍යායාම කරන්න කලින් රෙදි ටික අයින් කරන්න ඕනි. ඒක මොලේට වදයක්. හොඳ පුරුද්දක් කරන්න ලේසි වෙන විදිහටත් නරක පුරුද්දක් කරන්න අමාරු වෙන විදිහටත් පරිසරය හදන්න. උදේට දුවන්න ඕන නම් රෑ නිදාගන්න කලින් සපත්තු 2යි ඇඳුමයි ඇඳගාවින් තියාගන්න. පාඩම් කරන්න ඕන නම් ෆෝන් එක වෙනම කාමරයක තියලා පොත් මේස උඩින් පොත් ටික විතරක් තියන වැඩේ කරන්න. බාධා අඩු වෙනකොට කම්මැලිකම ඉබේම නැති වෙනවා. ඉතින් යාළුවනේ මතක තියාගන්න. කම්මැලිකම කියන්නේ ජානවලින් එන ලෙඩක් නෙමෙයි. ඒක අපේ වැරදි පුරුදු නිසා නිර්මාණය වුණු මානසික තත්ත්වයක් විතරයි. මේක වෙනස් කරන්න ලොකු මැජික් ඕනේ නෑ. අදම ඔබේ ෆෝන් එක පැත්තකින් තියලා අර කල් දාපු වැඩේ විනාඩි 2ක් කරනවා කියලා පටන් අරන් බලන්න. ඔබේ ඇඟේ කොච්චර ශක්තියක් හැංගිලා තියෙනවද කියලා ඔබටම තේරෙයි. ඉතින් අද කතාවෙන් ඔබේ ජීවිතයට අලුත් දෙයක් එකතු කරගත්ත කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝවට කැමති නම් ලයික් එකක් දාන්න වගේම ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ජීවිතයට වැදගත් වෙන කතාවක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු.